ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝරුවනට මාගේ নমස්කාරය වේවා. පින්වත්නි, මේ වෙලාවේ අපි අද දවසෙත් අවුල් ගියානේ. හරි ගියාද? ඇහෙනවද දැන් ආයි විරාජ්? ප්‍රශ්නයක් වුනේ නැද්ද? සිග්නල් නැතුව ගියා මට. කට්ටියට ඇහෙනවද දන්නේ නේද? පහුවෙලාවත් දන්නේ නැහෙන්නේ. ඔය හුඟක් වෙලා ගිහින්. සමාවෙන සයන්නාංශ කැඩි කැඩි සයන්නාංශ ඇහෙන්නේ ඩබල් වෙලත් ඇහෙනවා සයන්නාංශ. එහෙම ඇහෙනවනේ. චුට්ටක් කොහොම ඉන්නකො බලන්න රවුටරේ මොනවා හරි කරගන්න. මේක කරන්න බෑනේ ජොබ් එක. නොකර ඉන්න තමයි වෙන්නේ. විරාජ් යන්නේ රවුටරේ නේද? නෑ මම ඩේටා වලින්. මේක දිගටම පත් වෙලා තේරෙනවා. අපිට ගියා ගිහින් කැලේ ඇතුලේ අර ගල් තලාවටවත් අලි ගහලා මැරෙනවා. සම්බන්ධ නැහැ. දැන් සම්බන්ධ වුණා ඔන්න. දන්නවනේ ඒක කරනවද මේ බේරෙනවද කියලා. හරි නේද විරාජ්? අපි කරගෙන යන් ආයෙත් අඳුර වෙනවා. හරි. තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි පඤ්ඤා උදපාදී WhatsApp group එකේ ධර්ම සාකච්ඡාව සහ දේශනාව තමයි මේ විදිහට ආරම්භ කරගෙන යන්නේ. එතකොට කලින් විරාජ් යම් දෙයක් ඇහුවා ඔයගොල්ලොන්ගෙන්. මේ පංච උපාදානස්කන්ධේ Nirodha බලමින් ඉන්න කෙනා. විරාජ් ප්‍රශ්න කීපයක් ඇහුවා. කෝච්චියක් එනකොට තමන් ඉස්සරහට කෝච්චියක් එනවා නම් රේල් පාරේ ඉන්නකොට ඒ වෙලාවේ මොකද්ද කරන්නේ? මොකද්ද ගන්න පියවර කියලා. ඒ වගේම බල්ලෙක් එලවගෙන එනකොට ගන්න පියවර මොකද්ද කියලා. එතකොට ඔයගොල්ලෝ එක එක උත්තර දුන්නානේ. ඔව් ඊළඟට අපි නාන්න බහිනකොට කිඹුලෙක් අපි ඉස්සරහට එනවා නම් මොකද කරන්නේ කියලා.
එක්කෙනෙක් පැහැදිලි උත්තරයක් දුන්නා අයින් වෙලා යනවා කියලා. තවත් කීප දෙනෙක් ඒ කතාව කිව්වා නේද? ඔතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ ආශ්‍රව ගෙවෙන හැටි. එතකොට දරුණු ගොන්නු අනින හරක් එහෙම ඉන්නවනම් ඒ පැත්තට යන්න එපා කියලා තියෙන්නේ අපට. අස්වැයෝ ඉන්නවනම් හපා කන බල්ලෝ ඉන්නවනම් ඒ පැත්තට යන්න එපා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ අපි අයින් වෙලා යන්න ඕන. මේක රහතන් වහන්සේටත් එකයි බුදුරජාණන් වහන්සේටත් එකයි. මොකද අනවශ්‍ය විදිහට පංච උපාදානස්කන්ධේ උදේවැය බලනවා කියලා ජීවිතේ නැති කරගන්න එකක් කරන්නේ නැහැ. ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධේ උදේවැය බලන එක නෙමෙයි, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න එක කරන්නයි බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තියෙන්නේ. එතකොට අපි ඒ වගේ ඈත් වෙන්න ඕන නේද? නැත්තම් දැන් වර්ණ සටහන ගැන අපි කියලා තියෙනවනේ නේද? පේන්නේ වර්ණයක් පමණයි නේද? එතකොට ඒ වර්ණයක් කියන එක කියනකොට පේන එකට අපට වර්ණයක් කියලාවත් පැනවීමක් කරන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක කියන්න ඕන නිසා එතෙන්ද වචනයක් වර්ණයක් හෝ පාට ටිකක් කියලා. ඒකට එහෙම කියනකොට අපට එන්නේ එකිනෙකට වෙනස් වෙච්ච අපි දන්න කියන පාට ටිකක් වර්ණයක් තමයි අපට එන්නේ. නමුත් ඒ පේන මට්ටමේ වර්ණයක්වත් පාටක්වත් කියලා පොඩි දරුවට නැහැනේ නේද? ඒ වාගේ අපි වර්ණය කියන දේ විනිශ්චය කරගත්තට පස්සේ වර්ණයේ කිසිවක් පැනවෙන්නේ නැහැ කියලා කෝච්චි එනකොට වර්ණ සටහනක් නේ කියලා පාරේ ඉන්න එක නෙමෙයි කරන්නේ. එතනින් අයින් වෙන්න ඕන. හොඳද? එතනින් අයින් වෙලා තමන්ගේ ජීවිතේ බේර ගන්න ඕන. එහෙම නැත්නම් අපට නිකරුණේ මැරෙන්න වෙන්නේ. නේද විරාජ්? ඈ? ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේගේ තේජස නිසා බුදුරජාණන් වහන්සේ ඕන කෙනෙකුට ඉදිරියට යනවා බය නැහැ. ඒ කට්ටිය කාටවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විනාශ කරන්න බෑනේ. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, තිරිසන් සතෙකුට, මිනිස්සෙකුට කිසිම කෙනෙකුට විනාශ කරන්න බෑ. ඒ ආයු සංස්කරණය බුදුරජාණන් වහන්සේම අතාරින්න ඕන. හැබැයි අනිත් පිරිසගේ පුළුවන්. ඒ අයට ආරක්ෂා වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඔය කාරණා ටිකත් එක්ක ඕගොල්ලන්ට මම කලින් අවස්ථාවක් දීලා තිබ්බා සාකච්ඡා කරන්න. එතනදී කියවිච්ච කරුණු ටික මම අහගෙන හිටියා. මේ සිග්නල් ප්‍රශ්නේ තියද්දිමුත් ටික ටික මට ඇහුණා. ඕගොල්ලෝ කෙනා මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන එකේ හරීම අර්ථය අරන් නැහැ කියලා මට හිතෙනවා. මොකද මෙනෙහි කිරීම කියන එක පංච උපාදානස්කන්ධයේ නිරෝධයි කියලා හිතන එක ඒක අවිද්‍යාපච්චය සංඛාර නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධේ නිරුද්ධයි කියලා හිතන එකට පයන්න කියවෙනකොට ඒක අපට අහු වෙනව නෙමෙයි. එහෙම අදහසක් තියෙනවා නම් ඒක වැරදි සම්පූර්ණම. මොකද හේතුව එතන අහු වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සත්‍ය ධර්මතාවය මෙනෙහි කිරීම. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. නුවණ සහිත මනසිකාරය. ඒක අවිද්‍යාපච්චය සංඛාර නෙමෙයි. එහෙම වුණොත් ඒකත් උපාදානයේ යෙදිලා නම් කවද්ද උපාදානයෙන් නිදහස් වෙන්නේ? බලන්න හිතලා පොඩ්ඩක්. ඒ පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කරන එක අවිද්‍යාපච්චය සංඛාර නම් කවද්ද අවිද්‍යාවෙන් නිදහස් වෙන්නේ? මොකක් මෙනෙහි කරලාද? ඔකට කියන්නේ නුවණ සහිත මානසිකාරය. ඒ වෙලාවේ පෙන්වන්නේ අපට ආයතන 6කින් එන අත්දැකීම් අපට දැනෙනවා. මොකද විපාක මට්ටම ඉක්මවා ගිය ටිකක් තමයි අපට ඔය ආයතන 6න් එන අරමුණු අපට ගෝචර වෙලා තියෙන්නේ.
පෙනිච්ච එකක් හෝ ඇහිච්ච එකක් ගඳ සුවඳ රස පහස දැනෙච්චක් හැඟීමක් සිතුවිල්ලක් උපද්දපු එක. ඔය ටික අවිද්‍යාවෙම වෙච්ච දේවල්. මේ වෙලාවේ ඇහෙන බව ඕගොල්ලන්ට ඇහෙනවා කියලා යමක් සිද්ධ වෙනවා. හොඳද? ඒ ඇහිච්ච එක ඕගොල්ලෝ අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා ඒ වෙලාවෙම. ඒක නවත්තන්න බෑ. හොඳද? ඉතින් ඒ වෙලාවේ සත්‍යම ධර්මතාවය ඇහෙනවා කියන වෙලාවේ පේනවා ගඳ සුවඳ රස පහස දැනෙන හිතන කල්පනා කරන කියන වෙලාවේ ඉපදිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඇහෙන එක ඇහි, දැනෙන එක දැනේ, පේන එක පෙනේ, සිතුවිලි උපදී. ඒ උපදින ගානේ ඒක ඇහිච්ච බව අඳුනා ගැනීම වෙනවා. නමුත් මේ ඇහිච්ච එක ගැනම කතා කරන්නේ ඒක මේ වෙලාවේ ඔයගොල්ලන්ට ශබ්ද ඇහෙන නිසා. වෙනත් දෙයකට අරමුණක් කෙනාට වෙන වෙන විදිහේ අරමුණු නෙන්නේ. මේ ඇහෙන එක හැමෝටම ඇහෙන නිසා ඒක ගත්තේ. මේක ආයතන 6ටම ඔයගොල්ලෝ ගලප ගන්න ඕන. ඕගොල්ලොන්ට මේ වෙලාවේ උපදින හැම එකක්ම මේ කියන තැනින් බලන්න ඕන. සමහරු ඇහෙන එක විතරක් පෙන්නනවා අනිත් එක බාර ගන්නවා. එහෙම නෙවෙයි මේ වෙලාවේ උපදින හැඟීම් සිතුවිල්ල සියල්ලම බලන්නකෝ පංච උපාදානස්කන්ධයක් නිරෝධයි කියලා මෙනෙහි කරන බවෙන් ඕගොල්ලෝ කොහොම කරනවද කියන්න මන් දන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක හිතලා ඒකට ක්‍රියාත්මක වෙනවද දන්නේ නේද? දැන් සාදුකාරයක් පවත්වන්න කියලා මම කිව්වොත් එහෙම ඕගොල්ලෝ සාදුකාරයක් පවත්තයි ඕක අතරේ. හැබැයි ඒකත් නිරුද්ධ වන බවට මෙනෙහි කළ යුතුයි. ඒ මෙනෙහි කිරීම තමයි පංච උපාදානස්කන්ධයක් ඉතුරු නැතුවම අවසන් වුණු බවට. ඒ එනේන අරමුණේ ඔක මෙනෙහි කරන එකයි කරන්නේ. ඒ මෙනෙහි කිරීම පංච උපාදානස්කන්ධයක් නිරුද්ධුණා කියනකොට ඒක අපට ඒකට උපාදාන යෙදිලා නැහැ. පංච උපාදානස්කන්ධේ නිරුද්ධුණා කියලා ඒ ආපු අරමුණ අපි බාර ගන්නවා නම් අන්න අරමුණට උපාදාන වෙලා. ඒ අරමුණ එතනින් ආපු එක එතනින්ම උපාදාන නැතුව අවසන් වෙන බවට නුවණ යෙදෙන්න ඕන. ඒකේ මේ වචනෙන් අකුරෙන් අකුර අල්ලන්න එහෙම එකක් කරන්න බෑ. පංච උපාදානස්කන්ධේ නිරෝධය කාටවත් දකින්නත් බෑ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. නිරුද්ධ වෙන එක පේනවා කියලා කවුරු හරි කියනවා නම් ඒවා ටිකක් හොයලා බලන්න වෙනවා කොහොමද පේන්නේ කියලා. බුදුරජාණන් වහන්සේවත් දැකපු නැති ධර්මතාවයක් ඔය කියන්නේ. විඥානය කියන එක අනිදස්සනයි, දකින්න බෑ. සංකාර ඒවා දකින්න පුළුවන් ඒවද? සංඥා, වේදනා ඒවා දකින්න පුළුවන් ඒවද? ඒවා සිතුවිලි. නාම කියන්නේ රූප නෙමෙයි. රූප නම් තමයි දකින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ රූප උපාදානස්කන්ධය කියලා දේශනා කරපු තැනත් ඒ එකක් විතරයි දකින්න පුළුවන් කියලා දේශනා කරේ. වර්ණය විතරයි. නමුත් ඒ වර්ණයවත් අපට අරමුණුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කිසිම රූපයක් අරමුණුනේ නැහැ කියලා. මෙතෙන් දෙනකොට රූප උපාදානස්කන්ධය කියලා යමක් ගැන අපි කතා කරා මුලින්. මෙතෙන් දෙනකොට රූප කියලා යමක් හම්බෙන්නෙත් නෑ මේ පංච උපාදානස්කන්ධය තුල. ඇයි එහෙම මම කියන්නේ? මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මේ කියන්නේ. නාම රූප ඉපැද්දුවේ කොහෙන්ද කියලා බලන්න. විඥාණයෙන්. විඥාණයෙන් උපද්දන්නේ හැඟීම් සිතුවිලි අරෙන්න රූප උපද්දන්න පුළුවන්ද? බෑ. රූප කියන ටිකත් නාම ගණයට වැටෙනවා. දැන් බලන්න වර්ණයක් කියලා හැඟීමක් සිතුවිල්ලක් හදනවා මිසක් අපට පෙනිච්ච එක හම්බෙලා නැහැ. විපාක උපදින එක.
මේක තේරෙනවද මන් දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලොන්ට තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. මෙතෙන් එනකොට ඒ කිසිවක් හම්බෙලත් නැහැ. අවිද්‍යාව තුල හම්බෙලත් නැහැ. ඇයි අවිද්‍යාව තුලත් සංකාර කියන තැන හැඟීම් සිතුවිලි පටවි කියලා හිතපු එකක් ඇරෙන්න දැනෙච්ච එක හම්බෙලාද කාටවත්? වර්ණ කියලා රූප කියලා මොනවා හරි හිතපු එක ඇරෙන්න හම්බෙලාද ඒවා? හොඳට විමසලා බලන්න ඕන. එකයි මේවා ගලවන්න බැරි අමාරු. සියල්ල සංකාර ඇහැ කියලා හැඟීමක් සිතුවිල්ලක් හදනව ඇරෙන්න ඒ අනිදස්සන වූ ඇහැක් අපට දකින්න පුළුවන්ද? හම්බ වෙනවද? අල්ලන්න පුළුවන්ද? ඒකේ ගඳ සුවඳක් රසයක් ස්පර්ශයක් අපට දැනෙනවද? කන නාසය දිව ශරීරය මනස කියලා දේවල් ටිකක් ගැන හැඟීමක් සිතුවිල්ලක් හදනව ඇරෙන්න ඒවා කාටවත් හම්බෙච්ච ඒවද? බලන්න. ඒ ඔක්කොම හැදුවේ කොහෙන්ද? විඥාණයෙන්. ඒ විඥාණයෙන් හදපු ටිකක් විඥාණයෙන් එහෙනම් හැඟීම් සිතුවිලි පැද්දුව ඇරෙන්න රූප උපද්දලා තියනවද කොතනකවත්? නැහැ. දැන් අපි ඔගේ රූපය ගැන අරන් මොනවා හරි කරනවා නම් මේ එකටම ඉපදිලා එකටම අවසන් වෙන වෙන් කරන්න බැරි ධර්මතාවයකින් එකක් අපි වෙන් කර ගන්නවා කියන්නේම අවිද්‍යාවෙන් නෙමෙයිද? ඔය පහ එකටම කැටි වෙලා එකටම බැඳිලා ඕකෙන් එකක්වත් වෙන් කරන්න බැහැ කියලා මස් ව්‍යංජනයේ උදාහරණයෙන් බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. ඒ උදාහරණයේ අර්ථ ටිකවත් ගන්න ඕන. එහෙමනම් ඕකේ කවමදාකවත් වෙන් කරන්න පුළුවන් එකක් නැහැ. ඒවා වෙන් කරන්න බැරි නම් අපි වෙන් කර ගන්නවා නම් ඒ කරන්නේ අවිද්‍යාවෙන්මයි නැවත. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණ බවට නුවණ නැතිකමෙන්මයි. ඒතෙන්ද එන්න කලින් පංච උපාදානස්කන්ධයේ උදේවැය පෙන්වන්න කලින් අපි ජරා මරණ දුකට විසඳුම හොයාන එන තැනදී අපි කතා කරා නාම රූප ගැන. එතනදී කතා කරා ඒ නිරෝධය පෙන්වන්න කලින් ඒ තොරතුරු ටික කතා කරා රූප කියන්නේ මෙන්න මේ ටික කියලා. ඒ සම්මුතිය තුලින් තමයි ඒ ටික කතා කරේ. සත්‍යම ධර්මතාවයේ ගාවට ආවට පස්සේ ඒ සියල්ලම නිරුද්ධ වෙන තැනක් ගැන කතා කරන්නේ. එතෙන් දෙනකොට ඔය කියන කිසිවක් පැනවීමක් වෙන්නේ නැහැ කියන තැනක් අපට හම්බ වෙන්න ඕන. ඔයගොල්ලෝ විදර්ශනා කරනකොට බලන්න කියලා තියෙනවා සංකාර පූර්ව භාග ප්‍රතිපදාව ඉඳන් ඇවිල්ලා විදර්ශනාවට ගේන හැටිත් කියලා තියලා තියෙනවා. එතකොට මේ විදර්ශනාව තුළ මේ ආයතන හයෙන් එන අරමුණු කිසිවක් පිළිගන්නේ නැතුව ඉන්න කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ භාවනා කරනවා කියන්නේ සමාධිය හදලා ඒ සමාධිය හදන අවස්ථාවේ සමාධිය හැදුනා හෝ නැතා හෝ සමාධිය හැදිච්ච කෙනා හොයන්න ඕන. සමාධිය හැදුනා නම් මේක මේ සමහර අය කරනවා කියලා මට වොයිස් එවලා තිනවා පැහැදිලිත් නෑ මට අර්ථ ආපු විදිහ. මේ සමාධිය හදන වෙලාවේ විදර්ශනා කරන එකක් කරනවා. මම විදර්ශනා කරන්න වෙලාව කියලා තියෙනවා. විදර්ශනා කරන හැටි. එතනින් මෙහා විදර්ශනාවක් කරන්නේ මේ ටික නොකර.
මේ කියන පිළිවෙලට යන්න ඕන අනිවාර්යයෙන්ම නැවතත් මම මතක් කරනවා කට්ටිය පටලගෙන තියෙන නිසා. හොඳට මේ ටික අහලා මේ පිළිවෙලට කරන කෙනා. එතනින් එහා දෙයක් කරන්න යන්න එපා. එතනින් එහා දෙයක් කරනවා නම් තමන්ගේ එකක් බවට පත් වෙනවා ඒක. එතකොට මේ ලැබෙන තොරතුරු ටිකෙන් වැඩක් නැහැ. විසඳ ගන්න තියෙන එකම ක්‍රමයට තමයි මේ කියලා දෙන්නේ. මුලින්ම සමාධියට අදාළ තොරතුරු ටික කියලා තියෙනවා. තොල්පටි දෙකේ හිත තියාන ඒ සමාධිය වඩන්න මොන කමටහනෙන් හෝ කමටහන් ගොඩක් කියලා තියෙනනේ මම. තමන්ට සමාධිය හැදෙන එකකින් ඉක්මනින් ඒ කමටහන මෙනෙහි කිරීමෙන් සමාධිය හදා ගන්නවා. ඊළඟට සමාධිය හැදුනා හෝ නැත. සමාධිය හැදුනා නම් බලන්න සමාධිය හැදිච්ච කෙනා හොයාගන්න. සමාධිය හැදුන් නැත්නම් සමාධිය හැදුන් නැති කෙනා හොයන්න. කුණප කොටස් ටිකේ හෝ හතර මහා ධාතුවේ හෝ. දැන් හතර මහා ධාතු වලවත් කුණප කොටස් වලවත් හිත උපදින්නෙත් නැහනේ. නේද? කෙනෙක් පණවන්නත් බෑනේ. බලන්න ඒ වගේ කවුරු ඉන්නවද කියලා. ඒවට සමාධිය හැදෙන්න පුළුවන්ද බලන්න. සමාධිය හැදිච්ච කෙනා හෝ නැති කෙනා හතර මහා ධාතු වල පණවන්න පුළුවන්ද බලන්න. ඒ ටික හොඳට මෙනෙහි කරගෙන එන්න ඕන. ධාතු ටික විනිශ්චය කරගෙනම. එතෙන්ද වෙලා එහෙනම් දැන් සමාධිය හැදුනා කියලා කොහොමද අඳුනගත්තේ? තමන්ගේ හිතේ උපද්දපු හැඟීමක් සිතුවිල්ලක් නෙමෙයිද? තමන්ගේ හිතේ උපද්දපු හැඟීමක් සිතුවිල්ලක් නෙමෙයිද සමාධිය හැදුනා කියන එක. දැන් කය සැහැල්ලු වුණා කියලා දැනගත්තේ හැඟීමකින් සිතුවිල්ලකින් නෙමෙයිද? එහෙනම් සමාධිය හැදුන්නේ නැහැ කියලා හැඟීමක් සිතුවිල්ලක් නෙමෙයිද? එහෙනම් මේ දෙකම අවිද්‍යා සහගත මනෝවිඤ්ඤාණයෙන් උපද්දලා දීපු හැඟීම් සිතුවිලි ඒවා ධාතු වලට අයිතිද කියලා බලන්න. උපද්දපු හැඟීම් සිතුවිලි ධාතු වල හිත උපදින්නේ නැහැ. කුණප කොටස් එක්කවත් හිත උපදින්නේ නැහැ. එහෙනම් මේ අවිද්‍යා සහගත මනසෙන්ම උපද්දලා දීපු හැඟීම් සිතුවිලි ටික ඒවට තමයි සංකාර කියන්නේ. අන්න එතනින් සංකාර කුමක් නිසාද? අවිද්‍යාව නිසා කියලා අරන් යන්න ඉස්සරහට. අවිද්‍යාව කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සත්‍යම සත්‍ය ධර්මතාවය නොදන්නාකම. මොකද්ද ඒ සත්‍යම සත්‍ය ධර්මතාවය? පෙර නොතිබීම. දැන් බලන්න පෙර තිබ්බ එකක්ද? නැහැ. පෙර නොතිබීම ඕනෝන්ට උපකාරයෙන්. ඒ කියන්නේ නාම රූප හේතුවෙන් විඥානත්, විඥාන හේතුවෙන් නාම රූපත්. ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම අවසන් වෙන බවක් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය. එහෙමනම් අතීතයේ කියනකොට ඔය සමාධිය හදපු වෙලාව. එහෙනම් අතීතයේ උනේත් නාම රූප විඥාන අවසන් වීමක්මයි. මේ හිතන කල්පනා කරනකොට නාම රූප විඥානමයි අවසන් වෙන්නේ. අනාගතේ වෙනව නම් වෙන්නේත් නාම රූප විඥාන අවසන් වීමක්මයි. ඒ නාම රූප විඥාන වලට තමයි කිව්වේ පංච උපාදානස්කන්ධය කියලා. එහෙනම් ඒ හැම හැඟීමක් සිතුවිල්ලක් හදන ගානෙම උපද්දලා තින්නේ පංච උපාදානස්කන්ධයක්මයි. ඒක පැහැදිලි කරා ආයතන න්‍යායෙන්. පේන ඇහෙන ගඳ සුවඳ රස පහස දැනෙන හිතන කල්පනා කරන වෙලාවේ උපද්දන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. මෙතෙන් දෙනකොට සමහරට මන ආයතනේ රූප වලට ගන්න නැති නිසා
ඕගොල්ලොන්ට එනවත් දන්නේ ගැටලුවක්. ඕගොල්ලොන්ට මේ වෙනකම් විමසීමේ ආවනම් ඒ ගැටලුව ඉදිරිපත් වෙන්න ඕන. ඇවිල්ලා නැතුව ඇති මං හිතන්නේ. දැන් මනස කියන්නේ රූප නෙමෙයි. ඒකෙදි කොහොමද පංච උපාදානස්කන්ධයක් උපදින්නේ? ඒකේ මොකද්ද රූප උපාදානස්කන්ධය කියලා ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් එන්න තිබ්බා. නමුත් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. එතනත් රූප තියෙනවා. මොනවද? ඔය රූප කියපුවා ඔක්කොම චිත්තද රූප, හිත විසින් උපද්දපු රූප. හිත විසින් උපද්දපු රූප එකක්වත් බාහිර කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රූප උපාදානස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප කියලා යමක් තියෙනවා නම් මේ ලෝකේ මෙන්න මෙච්චරයි රූප. රූප 27ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවා හිත විසින් විඥානය විසින් උපද්දලා තියෙන්නේ. ඒ මන ආයතනේ උපදිනකොටත් උපදිනවා හිතට උපදින්න අවශ්‍ය විඥාණයට උපදින්න භූමිය යාම උපද්දගෙන තමයි උපදින්නේ. ඒකයි හිත විසින් උපද්දන්නේ නාම රූප විඥාන. නාම රූප උපද්දන්නේ හිත විසින්. නාම රූප විසින් විඥානය උපද්දනවා. ඒකයි කියන්නේ විඥාන නාම රූප විඥාන කියලා. මන ආයතනේ උපදින්නේ මොනවද? ඒ වෙලාවේ උපදිනවා හිත විසින්ම උපද්දන හතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන. ඒත් එක්ක උපද්දනවා ජීවිතේන්ද්‍රිය රූපය. ඇයි හැඟීමක් සිතුවිල්ලක් පංච උපාදානස්කන්ධේ උපදින වෙලාවේ පවතින වෙලාව අවසන් වෙනතුරු ජීවිතේන්ද්‍රිය රූපේ කියලා යමක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේන්ද්‍රිය රූපේ. සමහරු හිතා ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන් ජීවිතේන්ද්‍රිය රූපේ තියෙනවා කියලා. ඒක පංච උපාදානස්කන්ධේ ඉපදිලා අවසන් වෙන වෙලාවක් පමණයි පවතින්නේ. ඒත් එක්ක ආහාර රූපය, ආහාර තුන, මනෝ සංචේතන, ස්පර්ශ විඥාන කියන ආහාර රූපය උපදිනවා. ඒත් එක්ක උපචේ සම්තති ජරතා අනිච්චතා කියන රූප ටික උපදිනවා. ඒ වෙලාවේ තමන්ගේ හිතේ උපදින්නේ කාන්තා ගතියක් නම් ස්ත්‍රීන්ද්‍රිය රූපේ උපදිනවා. පුරුෂ ගතියක් නම් පුරුෂේන්ද්‍රිය රූපේ උපදිනවා. ඔන්නෝම රූප කීපයක් උපදිනවා. තවත් රූප උපදිනවා තියෙන්න පුළුවන්. එතනත් නාම රූප විඥාන කියන්නේ අන්න ඒ හේතුවෙන්. හැබැයි මනස කියන්නේ රූපයක් නෙමෙයි. නමුත් මනස උපදින වෙලාවේ රූප කොටසක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රූප 27න් කොටසක්. මං හිතන්නේ පැහැදිලි ඇති. ඔය පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනවා කියන්නේ එතන ඉඳන් එතෙන්ද ආවට පස්සේ පංච උපාදානස්කන්ධයේ උපදින හේතුවක් තියෙනවා. පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඒක සමුදය ආර්ය සත්‍යයෙන් උපදින්නේ. නැවත පංච උපාදානස්කන්ධයක් උපදින්නේ ඔය ආයතන හයෙන් එන සියලුම අරමුණු මොන අරමුණ ආවත් ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධයක්ම ඉපදිලා අවසන් වෙලා තියෙන්නේ. එයයි සත්‍යතාවය. අපට අද ආයතන ටිකක් ඒවට බාහිර ආයතන හම්බෙලා තියෙන අවිද්‍යාවෙන්. සත්‍යම ධර්මතාවය මෙනෙහි කරන එකයි මෙතන කරන්නේ. ඒකයි ආයතන හයෙන් එන හැම අරමුණක්ම අපි පංච උපාදානස්කන්ධය නිරුද්ධන බවට පෙන්වන්නේ.
අවිද්‍යාව කියන මායාකාරය විඥානය කියන මායාකාරය විසින් තමා අපට පේන බවක් මවලා දීලා තියෙන්නේ. නමුත් එතන සිද්ධ වෙලා තියෙන්නේ විඥානය විතරක් නෙමෙයි නාම රූප විඥාන ඉපදිලා අවසන් වෙච්ච බවක්. ඒ පංච උපාදානස්කන්ධයක්ම ඉපදිලා අවසන් වෙච්ච බවට නොදන්නාකම තමා අවිද්‍යාව. ඒ නොදන්නාකම නිසා ඒක පිළිගන්නවා අපි. තණ්හාව අවිද්‍යා තණ්හා දෙක නිසා තමා නැවත සංකාරය වෙන්නේ. සංකාරය තුලින් උපද්දනවා ආයෙත් විඥානයේ නාම රූප. ඒ විඥාණයෙන් තමා බොරු මවලා දෙන්නේ. ඒත් එක්ක ආයතන ටික උපද්දනවා. දැන් සංඛාරයෙන් අවිද්‍යාව තණ්හාව දෙක නිසා උපද්දන්නේ. ඔන්න ඕකට සමුදය කිව්වේ. දැන් ආයෙත් අපි යමකට නැඹුරු වෙලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් පිළිඅරන් ඒකත් එක්ක ගනුදෙනු කරනවා. ඕක තමා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දැන් ඒ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවිද්‍යාව තණ්හා දෙක දැන් නැවත ඒ දෙක යෙදිච්ච ගමම්ම උපද්දන්නේ ආයෙත් පංච උපාදානස්කන්ධයක්. මොනවා හෝ හැඟීමක් සිතුවිල්ලක් හදනවා නම් ඒ පංච උපාදානස්කන්ධය කිව්වේ දුක දුක්ඛාරි සත්‍ය. නැවත උපද්දන්නේ දුක්ඛාරි සත්‍ය. පටිච්චසමුප්පාදේ නිර්මාණය වෙන තැන අපිට කරන්න තියෙන්නේ ඔය ආයතන හයෙන් කෝක ආවත් අපිට අරමුණු උනත් පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කිරීම පමණයි. ඒ මෙනෙහි කිරීම තුල ආපු අරමුණ අපි පිළිගන්නේ නැහැ. ආපු අරමුණ පිළිගත්තේ නැහැ කියන්නේ ඒ මොහොතේ ඉපදිච්ච පංච උපාදානස්කන්ධය අපි පිළිගත්තේ නැහැ. ආපු අරමුණ පිළිගත්තනම් අපි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුම අවසන් වෙන පංච උපාදානස්කන්ධයක්මයි පිළිගත්තේ කියලා මතක තියාගන්න. ඒකයි විදර්ශනා කරන වෙලාවේ ආයතන හයෙන් කොයි අරමුණාවත් අපි පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කරන්නේ. ඒ තමයි යෝනිසෝ මනසිකාරය නුවණ සහිත මනසිකාරය. දැන් අපි අහුවෙන්නේ එන අරමුණ පිළිගන්නේ නැහැ. ආයතන හය මොන අරමුණාවත් පිළිගැනීමක් වෙන්නේ ඒ වෙලාවේ සත්‍යම සිද්ධ වෙලා තියෙන දේ පංච උපාදානස්කන්ධය ඉපදිලා අවසන් වෙන බව. අපිට පංච උපාදානස්කන්ධයක් ඉපදෙනවත් අවසන් වෙනවත් හම්බෙන්නේ නැහැ. නමුත් අපි මානසිකාරය කළ යුතුයි පංච උපාදානස්කන්ධය අවසන් වුණු බවට අපේ මනසට කියලා දෙන එකක් තමා කරන්නේ. ආය අපේ මනසට කියනට ආය එකක් හොයන්න එපා. මෙනෙහි කිරීමක් කරන්නේ. දැන් සත්‍යම සත්‍ය ධර්මතාවයටයි හිත තියන්නේ. සත්‍යම ධර්මතාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පංච උපාදානස්කන්ධයක් පෙර නොතිබීම හට අරන් ඉතුරු නැතුවම අවසන් වෙන බව. ඒක හටගන්න එකවත් අපිට පේන්නේ නැහැ, හම්බ වෙන්නේ නැහැ. අවසන් වෙන එකවත් හම්බ වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණ සහිත මනසිකාරය කියන්නේ ඒක නිරුද්ධ වන බවට මෙනෙහි කරන එක. ශබ්දය අඳුන ගන්නවා. ඒක නතර වෙන්නේ නැහැ. දැනෙන එක අඳුන ගන්නවා. උපදින සිතුවිල්ල අඳුන ගන්නවා. නමුත් ඒකත් එක්ක ගනුදෙනුවක් කරන එක. ඒකත් එක්ක ඉදිරියට යන එක. අන්න ඒ ටිකයි නතර කරන්නේ අපි. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කිරීමෙන්. එතනයි අපිට පෙන්වන්න තියෙන්නේ.
ඒ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා නම් ඒක මනසෙන් ආය පිළිගැනීමක් වෙන්න බෑ. කෙනෙකුට පංච උපාදානස්කන්ධයමයි නිරුද්ධ වෙන්නේ කියලා ඕක පෙන්නමින් ඉන්නකොට ওই පංච උපාදානස්කන්ධයයි පිළිගැනීමක් වෙන්න බෑ. දැන් කොහොමද අවසන් වෙච්ච මැරිච්ච කෙනෙකුට පණ දෙන්න පුළුවන්ද? එහෙමනම් අර මැරිච්ච අයට පණ දෙනවා වගේ වැඩක් තමයි කරගන්නේ අපි. ඒ පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට නුවණ නම් ආයේ ඒ පංච උපාදානස්කන්ධය කෙනෙක් පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? පණවන්න පුළුවන්ද? අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දුව දරුවෝ කියලා තමන් කියලා බාහිර මොනවද ඒකට පණවන්න පුළුවන් නිරුද්ධ වුණාට පස්සේ? අකුණක් ගහලා අවසන් වුණා වගේ, විදුලියක් කොටලා අවසන් වුණා වගේ. සෙනිකවම අවසන් වෙලා යනවනම් අන්න ඒ විදර්ශනාව තුළ නුවණක් උපදී. කිසිවක් පැනවීමක් කරන්න බෑ කියලා. ඒක මම කියලා බාර ගන්න සුදුසු නැහැ කියලා. මගේ කියලා බාර ගන්න සුදුසු නැහැ කියලා. ඒ පංච උපාදානස්කන්ධය තුල මම කියලා පංච උපාදානස්කන්ධේ මම කියලා පිළිගන්න සුදුසු නැහැ කියලා. මගේ කියන්න සුදුසු නැහැ කියලා. පංච උපාදානස්කන්ධය තුල මම ඉන්නවා කියලා පිළිගන්න සුදුසු නැහැ කියලා. මම තුලයි පංච උපාදානස්කන්ධය උපදින්නේ කියලා පිළිගැනීමක් කරන්න සුදුසු නැහැ කියලා නුවණක් එයි. ඕගොල්ලන්ට තවම විදර්ශනා කරන කෙනා පැත්තකින් ඉන්නවා වගේ දැනෙනවා ඇති. එහෙම දැනෙන නිසායි අර්ථ ටික හරියට එන්නේ නැත්තේ. එහෙම කෙනෙක් පුද්ගලයෙක් පණවන්න බෑ. ඒ පංච උපාදානස්කන්ධයක් වෙන කොහේ හරි උපදිනවා කියලා හිතේ. එහෙම නැත්තම් තමාගේ ඇඟ ඇතුලේ උපදිනවා කියලා හිතේ. ඒ දෙකම වැරදි. පංච උපාදානස්කන්ධයක් උපදින්නේ ඕනෝන්ට උපකාරයෙන්. එයාම උපද්ද ගන්න විඥානයේ විසින්ම උපද්ද ගන්න රූප උපාදානස්කන්ධය කියන එකේ පිහිට චිත්තද රූප කිව්වේ ඒකයි. එයාට උපදින්න භූමිය හදා ගන්නවා, විඥාණයට උපදින්න භූමිය හදා ගන්නවා. එයා විසින්ම උපද්ද ගන්නවා රූපයක්. හතර මහා ධාතු ආදී උපාදාය රූප එයාට පිහිටන්නේ වෙලාවේ. ඒ ඇරෙන්න වෙන කොහෙවත් මේවා උපදින්නේ නැහැ. ඔය හතර මහා ධාතු කියනකොට අපි කලින් විනිශ්චය කරපු මහා පොළොව තද ගොරෝසු ගතිය ඒක නෙමෙයි හිත විසින් උපද්දපු එක. චිත්තද රූපයක් ඒක නාම ධර්මතාවයක්. රූප නෙමෙයි එතන. රූප කියලා යමක් අල්ලන්න බලන්න පුළුවන් ඒවා නෙමෙයි. හිත විසින් උපද්දපු චිත්තද රූප ඒවත් නාමමයි. හිතෙන් පුළුවන්ද විඥාණයෙන් පුළුවන්ද සිතුවිලි උපද්දනව ඇරෙන්න රූප උපද්දන්න? මේ ටික කියනකොට නම් ලෝකයට ඇහෙනකොට නම් ටිකක් අවුල්යයි. නමුත් සත්‍ය ධර්මතාවය ඒක. ඔයගොල්ලෝ බලන්න පුළුවන්ද කියලා විඥාණය එහෙම නැත්නම් හිතෙන් සිතුවිලි ඇරෙන්න රූප උපද්දන්න පුළුවන්ද කියලා? රූපයක්යි හැඟීමක් හදා ගන්නව ඇරෙන්න. ඒක රූපයක් නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ
රූප කියලා අරමුණු වෙන්නේ නැහැ කියලා සබ්බන් රූපං අනාරම්මනයි කිව්වේ ඒකයි. කිසිදු රූපයක් අරමුණු වෙලා නැහැ. රූප කියලා යමක් හම්බ වෙනවා නම් හම්බෙන්නේ අවිද්‍යාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රූප කියලා යමක් තියෙනවා නම් මෙන්න මෙච්චරයි රූප 27යි. ඒ තමයි රූප කියලා යමක් තියෙන්නේ කියලා. දැන් බලන්න ඒ කියලත් ඒකේ දකින්න පුළුවන් එකම රූපේ වර්ණය කියලා දේශනා කරනවා. හැබැයි සබ්බන් රූපං අනාරම්මනයි කියනවා. එතකොට ඔය කිසිම රූපයක් අරමුණුනේ නැහැ කියලා දේශනා කරනවා. දැන් ආයේ කොහෙවත් අපට කබලිකාර ආහාර රූපයක්වත් ඇහැක් කනක් නාසයක් පාඨවි ආපෝ තේජෝ ආයවත් වර්ණයක්වත් මොකක්වත් අපට හම්බෙන තැනක්ද කියන්නේ. ඒ මොනවා හරි හම්බෙනවා නම් අවිද්‍යාවෙන්මයි. ඒ සබ්බන් රූපං අනාරම්මනයි කිව්වේ දැන් පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය ගැන තමයි ඔය දේශනා කළේ. එතකොට බලන්න පංච උපාදානස්කන්ධයක් ඉපදිලා අවසන් වෙනකොට රූපයක් කාටද අරමුණු උනේ? එතනයි විද්‍යාව. එතනින් මෙහා සියල්ලම අවිද්‍යාපච්චය සංකාර. විඥානයක් හම්බ වෙනවද? වේදනාවක් සංඥාවක් සංකාරයක් හම්බ වෙනවද දැන්? පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වෙලා නම් එහෙමනම් හම්බ වෙනවා නම් හම්බෙන්නේ කොහොමද කියලා බලන්න. එහෙම හම්බ වෙන්නේ නැති පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරන්න පුළුවන්ද දැන්? මේක නුවණ. පංච උපාදානස්කන්ධය ගැන කතා කරයි. හැබැයි මෙතන සත්‍යම ධර්මතාවයට නිරෝධයට හිත තියෙන තැන මේ. ඒක ඇතුලේ කතා කරන්න බෑ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට නිරෝධය සාක්ෂාත් කරගන්න බෑ කවදාකවත්. කොතනින් හරි හම්බ වෙනවනම්. උපමා කියලා තියෙනවා තමා සංඥාව මිරිඟුවක් වාගේ කියලා. වේදනාව දිය බුබුලක් වාගේ කියලා. සංඛාරයේ කෙහෙල් කඳක් වාගේ කියලා. රූපේ පෙන පිඩක් වාගේ. විඥානයේ මායාකාරයකට සමාන කරලා තියෙනවා. ඒ මෙතෙන් දෙන්න කලින් අපේ ඕලාරික තියෙන තොරතුරු ටික හලන්න ඕන නිසා මෙතෙන්ද ඇවිල්ලා මේ Nirodhe පෙන්වන තැනට ඇවිල්ලා කවුරු හරි විඥානයේ මායාකාරයක් කියලා ඒ තොරතුරු ටික මෙනෙහි කරනවා නම් එයාට Nirodhe නෙමෙයි. එයා අල්ලගෙන පංච උපාදානස්කන්ධය ඇත්ත කරගෙන එතන රූපයක් ගැන හොයනවා නම් මේ නිරුද්ධ වෙච්ච එකේ රූපය ආයට නිරුද්ධ වෙලා නැහැ. ආ රූපයක් මතු කරගෙන එකේ වේදනාවක් සංඥාවක් සංකාරයක් ගැන ආය හොයනවා නම් ඒක කලින් විදර්ශනාව තුල නෙමෙයි. විදර්ශනා කරන තැන මෙතන Nirodhe පෙන්වන වරෙන්න මෙතනදී ආය ඒක ගැන විදර්ශනා කරනවා නෙමෙයි. ඒක විදර්ශනාව නෙමෙයි. ඒක කලින් හොයලා බලන්න පුළුවන් මෙතෙන් දෙන්න කලින්. ඒ හොයලා බලලා මෙච්චරලා හිතලා කල්පනා කරපුවා සියල්ල අවිද්‍යාපච්චය සංකාර. දැන් රූප උපාදානස්කන්ධය ගැන හෝ වේදනා උපාදානස්කන්ධය ගැන හරි සංඥා උපාදානස්කන්ධය ගැන හරි සංකාර උපාදානස්කන්ධය ගැන හෝ විඥාන උපාදානස්කන්ධය ගැන හෝ මෙනෙහි කරලා ඒ ගැන තොරතුරු ටික විමසලා බලලා ඒ කරේ සංකාර. ඒක අවිද්‍යාවෙන්. දැන් අවිද්‍යාවෙන් නෙමෙයිද පංච උපාදානස්කන්ධයක් හම්බ වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එහෙනම් ඒ ගැන හොයනවා නම් හොයලා ඉවර වෙලා
මෙන්න අවිද්‍යාවෙන් සංඛාර කළේ. ඒ සංඛාර කුමක් නිසාද? මේ Nirodha බව දන්නේ නැතිකම, පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බව දන්නේ නැතිකම නිසායි ඒ ගැන හිතලා කල්පනා කරලා තින්නේ. එහෙම නෙමෙයිද? බලන්න පොඩ්ඩක් හිතලා. එහෙමනම් අපිට Nirodha කියන එක හම්බෙලා නැහැ. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කරන තැන ආයේ එකෙන් එකක් අල්ලගෙන ඒක ගැන හොයන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවටයි මෙනෙහි කරන්නේ. නිරුද්ධ වන බවට මෙනෙහි කරමින් ඉඳලා ඒක එකක් අල්ලගෙන දඟලනවා නම් නිරුද්ධ වෙලාද? පංච උපාදානස්කන්ධයක් කියලා පැනවීමක්වත් කරන්න බැරි තැනක ආයෙත් අවිද්‍යාවට බැහැලාද නැද්ද බලන්න. නිරුද්ධ වෙන බවට නුවණ නම් තමයි විද්‍යාව. ඒ නිරුද්ධ වෙන එක සත්‍යයක් බවට හම්බ වෙනවා නම් අවිද්‍යාව. ඔච්චරයි ඉතින් මට කියලා දෙන්න තියෙන්නේ. ඒකෙදි එන හැඟීම් සිතුවිලි කිසිවක් නොපිළිගෙන ඉන්න එක. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කරන එක. එතනින් එහාට තියෙනවා තමන්ට මේ පංච උපාදානස්කන්ධේ නූපදවන බවට යමක් මේ ආප එකක් බාරගත්තොත් තමා නැවත පංච උපාදානස්කන්ධයක් උපද්දන්නේ කියලා නුවණක් එයි. නොපිළිගන්නකමින් අවිද්‍යා තණ්හා දෙක අවසන් කියලා නුවණක් එයි. එහෙනම් සමුදය අවසන් වුණු බවට නුවණක් පහළ වේ. සමුදය අවසන් වුණොත් තවදුරටත් ඵලය පවතින්නේ නැහැ කියන එක නුවණක් එයි. මේ කරපු වැඩපිළිවෙල කරගෙන එනකොට නම් Nirodha සාක්ෂාත් වෙනවා කියලා Tamanට නුවණ පහළ වෙයි. ඒක බලෙන් උපද්දලා ගන්න එකක් නෙමෙයි. එතකොට ඒ අවසන් වෙනවා නම් ඒ පංච උපාදානස්කන්ධයට මොනවද පණවන්න පුළුවන් බලන්න දැන්. ඔය පංච උපාදානස්කන්ධයට පැනවීමක් කරන්න පුළුවන් මොනවද කියලා බලන්න. එහෙනම් දන්න කියන ඉරහඳ තාරකා දක්වා දූවිලි අංශුවේ ඉඳන් Taman දැනගෙන ඉන්න කිසිවක් පැනවෙනවද බලන්න දැන්. ලෝකයක් පණවන්න පුළුවන්ද දැන්? එනේන අරමුණ පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වන බවට මෙනෙහි කරනවා නම් මොන අරමුණටද උපාදාන වෙන්නේ දැන්? දැන් පංච උපාදානස්කන්ධයක් නිරුද්ධයි කියලා කියන එකට උපාදාන වෙලාද? එහෙම උපාදාන වෙනවා නම් ඉතින් පංච උපාදානස්කන්ධේ බාරගත්ත කමෙන්ම තමා වෙන්න ඕන. නිරුද්ධ වෙන බවට නුවණ නම් ආයේ කිසිවකට උපාදාන වෙන්න බෑ. ඕගොල්ලෝ ඔය ආයතන හයෙන් එන අරමුණු ඔය විදර්ශනාව කරන වෙලාවේ ඒක නිරුද්ධ වුණා කියලා ඒකට අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා නම් අන්න උපාදාන වෙලා නිරුද්ධ වෙලා නෑ එහෙනම්. උදාහරණයක් කියනවා නම් ඕගොල්ලෝ භාවනා කරමින් ඉන්නකොට බාහිරින් සද්දයක් ඇහෙයි ඔය විදර්ශනාව කර කර ඉන්නකොට
මොනවා හරි. එතකොටම ඒ ශබ්දය බාර අරන් මොකක්ද ඇහිච්ච සද්දේ කියලා වටපිට බලලා හොයනවා නම් උපාදානයේ යෙදිලා ඒ සද්දය ඇහෙනකොටම පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණානේ කියලා මෙනෙහි කරලා නැවත ආයේ ඒක දිහා බලනවා නම් නිරුද්ධ වෙලා නැහැ. ඒක නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණාමයි. ආයේ ඒක ගැන අදහසක් මොකක්වත් ගන්න බෑ. ඒක ගැන ඒ අදහස් තමන්ට සිතුවිලි ටිකක් උපදී. සද්දයක් ඇහුණා මොකද්ද දන්නේ නැහැ කියලා හැඟීමක් එනකොටම පංච උපාදානස්කන්ධෙමයි නිරුද්ධ උනේ. දැන් මනසෙන් උපද්දලා දෙන හැඟීම් සිතුවිලි ටිකත් ඒ වෙලාව විදර්ශනා කළ යුතුයි. ඒක ගැන ඒ තොරතුරු ඕනතරම් එයි. එන අරමුණ මනසෙන් උපද්දලා දෙන හැම සිතුවිල්ලක්ම නිරුද්ධ වුණ බවටම පෙන්නනවා. ඒක බලන්න යන්න ඕන කියලා හැඟීමක් උපද්දයි. පංච උපාදානස්කන්ධය නිරුද්ධයි. ආයෙ යන්න නැගිටලා යන්න නැවත නැවත හිත කියයි. ඒ ගානේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණ බවටම පෙන්නනවා. ඒකට එන හැඟීම් සිතුවිල්ලට ක්‍රියාත්මක නොවී ඉන්න එක. අන්න එතකොටයි පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරනවා කියන්නේ. නිරුද්ධ වෙනවා කරනවා නෙමෙයි. ඔය විදිහට මෙනෙහි කරමින් යන්න ඕන. එතකොට තමයි අපට නිරෝධය කියන දේ අපේ මනසෙන් අපටම ඔප්පු කරලා පෙන්වන්නේ. එහෙම නැත්නම් අපට බලෙන් පංච උපාදානස්කන්ධය නිරුද්ධ කරනවා කියලා කවුරු හරි කියනවා නම් එහෙම කරනවා නම් ඒක වෙන්නේ නැහැ. අපේ අවසන් වෙන්න ඕන සමුදය. සමුදය අවසන් වෙනවා කියන්නේ ඒ එන අරමුණු කිසිවක් පිළිගන්නේ නැතුව ඉන්නකම. ඒ එන අරමුණු මොනවට හරි අපි ගනුදෙනු කරනවා නම් එතන ඉඳන් මෙන්න සමුදය. ඒ ගනුදෙනු කරන්නෙම අවිද්‍යාව තණ්හා දෙක යෙදිලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් නිරුද්ධ වුණ බවට නුවණ නැහැ. ඒක පිළිගැනීමක් වෙනවා. ආපු අරමුණ පිළිගන්නවා කියන්නේම පංච උපාදානස්කන්ධය පිළිගත් එක. ඒ පිළිගැනීම වෙන්නේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණ බවට නුවණ නැතිකම. අවිද්‍යාව තණ්හා යෙදුනා. දැන් ඒකට නැවත නැවත අපි ආයෙත් ක්‍රියාත්මක වෙලා හැඟීම් සිතුවිලි ටිකක් හදනවා කියන්නේම පංච උපාදානස්කන්ධය උපදින එක. දැන් ඒ ඇහුණු ශබ්දේ මොකද්ද කියලා බලන්න යන්න ඕන කියලා හැඟීම හදලා මේ කය ක්‍රියාත්මක කරනකොට කාය සංකාරය ඒ යන්න ඕන කියලා මේක නැගිට්ටවලා ගෙනියන්න හදන හැඟීම් සිතුවිලි ටික කාය සංකාරය. දැන් ඒක තියෙන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? එහෙනම් නැවත නැවත උපද්දනවා දුක් වූ පංච උපාදානස්කන්ධයක්ම. දැන් දුක් වූ පංච උපාදානස්කන්ධයක් කියන්නේ දැන් ඔය හැඟීම් සිතුවිලි හදනකොට වෙහෙස පීඩාව නැද්ද? තියෙනවා. ඒකයි මේ පංච උපාදානස්කන්ධයේම දුක කිව්වේ. පංච උපාදානස්කන්ධයක් උපදිනවා නම් ඉපදිලා තියෙන්නම දුක. පංච උපාදානස්කන්ධයක් අවසන් වුණා නම් දුක අවසන් වෙලා තියෙන්නේ. දැන් පැහැදිලි ඇති නගර සූත්‍රයට අනුව දේශනාව කරගෙන ගියා. ජරා මරණ දුකට විසඳුම හොයාගෙන ගියේ බෝසත්යන් වහන්සේ. ඒ ක්‍රමේ තමයි නගර සූත්‍රයේ තියෙන්නේ.
ඒ ක්‍රමයට අපිත් ඒ නගර සූත්‍රයේ තියෙන විදිහට කතා කරමින් ආවා. ජරා මරණ දුකට විසඳුම හොයන ඒ එනකොට හම්බුනේ අවසානට පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධයට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කිව්වේ. අනිත් සියලුම දුක ලෝකයා දන්න ටික. ඒ දන්න ටික ඉපැද්දුවේ පංච උපාදානස්කන්ධයේ උපදින හේතුවෙන්. ඒකයි ඒකට දුක්ඛ ආර්ය සත්‍ය කිව්වේ. ඔන්න හේතුවයි ලෝකයට හොයාගන්න බැරුව තිබුණේ. පංච උපාදානස්කන්ධයක් නිරුද්ධ වෙන බව. ඒක සත්‍යයක් වශයෙන් බාරගෙන තිබ්බ නිසායි ජරා මරණ දුක විඳින්න උනේ. එහෙමනම් ඒ ජරා මරණ දුක විඳෙම බලන්න අවිද්‍යාවෙන් නෙමෙයිද කියලා. අපේ ජීවිතේම කියන්නේ පටිච්චසමුප්පාදය. අවිද්‍යාව පත්‍ය සංකාර ඉඳලා ජරා මරණ දුක යනකම් හැදුනේ ඔය සත්‍ය ධර්මතාවය නොදන්නාකමින්. දැන් විද්‍යාව නම් සංකාර තියෙන්න පුළුවන්ද? විද්‍යාව නම් සංකාර නැහැ. ඒ කිව්වේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙන බවට නුවණ නම් ආපු හැඟීම සිතුවිල්ල පිළිගැනීමක් වෙයිද? ඒ හැඟීම සිතුවිල්ල අවසන් වුණාමයි ආයේ ඒකත් එක ගනුදෙනුවක් කරන්න බෑ. එහෙනම් ගනුදෙනුවක් කරනවා කියන්නේම ආයෙත් නැවත හැඟීම් සිතුවිලි ටික හදන එකමයි ඒ කෙරෙහි. සංකාරය. එහෙනම් ජරා මරණ දුක හම්බ වෙනවා. බලන්න එන හැඟීම් සිතුවිලි ටික කියන්නේ මේ ආයතන හයෙන් එන අරමුණු එන එක නිරුද්ධුන බවට නුවණ නම් හැබැයි මේක සම්මුතිය තුල ජීවත් වෙනකොට නෙමෙයි මේ විදර්ශනාව තුල ඒ කිසිවක් පිළිගැනෙන්නේ නැහැ කියලා නුවණ නම් ඒ මොහොතේ බලන්න කිසිවකට උපාදාන වෙලාද කියලා. ඒ මොහොතේ නියම තැනට විදර්ශනාව කරන කොටයි උපාදාන කියලා යමක් යෙදෙන්නේ නැත්තේ. එහෙනම් භවය කියන දෙයක් උපදින්න හේතුවක් නැහැ. භවයේ තිබුණොත් තමයි ජාතිය උපත. ඉපදුණු කෙනෙකුට ඇරෙන්න ලෙඩ වෙන එකක්, වයසට යන එකක්, මරණයටපත් වෙන එකක්, ප්‍රියංගෙන් වීම, අප්‍රියහන් හා එක්වීමක්, කැමැති දේ නොලැබීම, අකමැති දේ ලංවීම කියලා දෙයක් හම්බෙන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔතෙන්ද නුවණ එන්න ඕන. ඊට පස්සේ විදර්ශනාවෙන් අයින් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ද ওই නුවණෙන් ජීවත් වෙන්න? දැන් වැසිකිළියට යන්න කියලා හිතෙනවා. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණා කියලා නුවණින් පුළුවන් ද ඒක කරන්න? බෑ. ඒක සම්මුතිය තුල ජීවත් වෙනවා. ඔයගොල්ලෝ සම්මුතියයි ලෝකෝත්තරය දෙක එකට පටල ගන්න එපා. අර එහෙම නුවණක් තියෙයි. නමුත් සම්මුතිය තුල ජීවත් වෙනකොට සම්මුතිය තුල ජීවත් වෙන්න. මොකද බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සම්මුතිය තුල ජීවත් වුණා. අපි සම්මුතිය තුලත් ඥාන දර්ශනෙන් ජීවත් වෙන්න හදනවා යන්තම් මේක චුට්ටක් දැනගත්ත ගමන්.
ඒ උපදින සිතුවිලි ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා කියලා කෙනෙකුට නුවණ නම් ජීවත් වෙනකොට හැම වෙලාවෙම 24 පැයෙම එහෙම කතාවක් ඇහුණා මට. කොහොමද ඔයගොල්ලෝ වැඩපොළ කරේ? කෑවේ බිව්වේ කොහොමද? ඔයගොල්ලෝ කටයුතු ටික කරේ කොහොමද? එන හැංගීම සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දකිනවනම් එතන ආයෙත් තිබ්බට වැඩි අවිද්‍යාවක් උපද්දගෙන බලන්න මේ ධර්මතාවයට අනුව නිරුද්ධ වුණා නම් ආයේ ඒකත් එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට පේන ඇහෙන ඒවා ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා නුවණ නම් හොඳයි. දැන් හිතන්න මම ඔයගොල්ලන්ට කියනවා දැන් සාදුකාරයක් පවත්වන්න කියලා මම කියනවා. ඒක නිරුද්ධ වුණා නම් දැන් ඔයගොල්ලන්ට සාදුකාරයක් පවත්වන්න පුළුවන්ද? එහෙමනම් ඒක නිරුද්ධ වෙච්ච නිසාද ආයෙ පිළිගත්ත නිසා සාදුකාරයක් පවත්වන්නේ? විරාජ්. හොඳයි. දැන් විරාජ් ඉන්න ගමන් මෙහෙ වත් පිළිවෙත් කරනවා. ඔය කරනකොට විරාජ්ට අතු ගන්න කියලා ඉදලා ගන්න කියලා හිතෙනවා. අතු ගන්න ඕන කියලා. එතකොට මේ සිතුවිල්ල නිරුද්ධ වුණ බවට නුවණ නම් ඒකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්ද? ආයසරයක්. එහෙනම් ඒක නිරුද්ධ වුණ නිසාද ගනුදෙනු කරන්නේ? ඒකට උපාදාන යෙදිලා ක්‍රියාත්මක වෙන නිසාද ඒකට ගනුදෙනු කරන්නේ? විරාජ්. ඔව්. දැන් විරාජ්ට කවදාකවත් මේ මිදුලාම දින්න හම්බෙන්නේ නැහැ. මිදුලාම දින්න ඕන කියලා හැඟීමක් මෙහෙන් උපද්දනකොටම ඒක නිරුද්ධ වුණ බවට නුවණ නම් ආයේ මලමිනිය වලට පණ දෙන්න පුළුවන්ද? බෑ. සම්මුතිය තුල ජීවත් වෙන්න ඕන. ඒක නුවණ කියන්නේ ඒක නෙමෙයි. විදර්ශනාව තුළ නුවණ උපද්ද ගන්නවා. අන්න ඒ නිසායි දවසේ කරන කියන හැම කටයුත්තකම දහම් මනසිකාරයක් කරලා පැය භාගයකට සැරයක් විතර මෙනෙහි කරන්න කියන්නේ ඒ කරපු සංකාර ඒවා සංකාර ඔක්කොම මෙන්න මේ අවිද්‍යාව මත කරපු සංකාර ටික සත්‍යම ධර්මතාවයේ ඒ වෙලාවේ සිද්ධ වුණේ මේක. ඒ ටික මෙනෙහි කරනව ඇරෙන්න එනේන අරමුණ නිරුද්ධ වුණ බවට නුවණ නම් ඒකට එනේන අරමුණ නිරුද්ධ වුණ බවට නුවණ නම් ඒවත් එක ගනුදෙනු කරන්න බෑ. ගනුදෙනුව වෙන්නෙම සම්මුතිය තුල. එහෙම නැතුව ලෝකෝත්තර නුවණ තුල ගනුදෙනුවක් වෙන්නේ. ඒකයි කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන්නේ සෝතාපන්න වෙන්න මොකද්ද කරන්න ඕන කියලා අහන ප්‍රශ්නේදී පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්න ටික අහගෙන ගිහින් රහතන් වහන්සේ මොකද්ද කරන්නේ කියලා අහනකොටත් පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනවා කියනවා සුඛ විහරණය සඳහා. ඒ උදේවැය බලන වෙලාව විතරයි උන්වහන්සේලා සංසිඳිලා නිරෝධය මෙනෙහි කරමින් ඉන්නේ. අනිත් වෙලාවට සම්මුතිය තුල ගනුදෙනු කරනවා. පේන එක ඒ වෙලාවේ පේන එකත් එක්ක ගනුදෙනුව කරනවා.
ඇහෙන එකත් එක්ක ගනුදෙනු කරනවා. එහෙම නැතුව දැන් හරියට මාර්ගයවත් අඳුනගන්න බැරිව අපි නිරෝධයක් දකිනවා කියන එක. ඒ ගැන ඔයගොල්ලෝ හිතලා බලන්න ඕන හොඳට. හොඳද? මෙතනදී සම්මුතියයි ලෝකෝත්තරේ පටල ගන්න එපා කවුරුවත්. එහෙන් පැටලුනොත් ලොකු අවුලක් වෙනවා. අවසානයේ පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ. දැන් විරාජ් හිතන්නකෝ. ඔයා කියනවා ඇස් අරගෙන කරන එකයි ඇස් වහගෙන කරන එකනේ ඇස් අරගෙන කරන එක අමාරුයි කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 4 ඉරියව්වෙම මේක කරන්න කියලානේ. නේද? එතකොට සක්මනේ ධර්ම අවබෝධය කරනවා. අරහත්ත්වයට පවා සාක්ෂාත් කරනවා. නේ? එතකොට සක්මන් කරන එක අපිට ඇස් වහගෙන කරන්න බෑනේ. ඒක ඇස් අරගෙනයි කළ යුත්තේ. නේ? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට සාක්ෂාත් වෙන්නේ ඇඳේ සැතපෙන්න පාපිස්සේ කකුල් දෙක පිහලා පාපිස්සෙන් කකුල් දෙක උඩට උස්සන කොටත් හාන්සි වෙනකොට කොට්ටේ හිස තියන්නත් කලින්. එතකොට ඒ ඉරියාපත භාවනාව ඉරියව්ව මෙනෙහි කරමින් මේ ඉරියව්ව පවත්තන හැටි ඒකේ නිරෝධය දකිමින් ඊට පස්සේ එතකොට උග්ගසේන කියන කෙනා උණ ගහ උඩ කර්ණම ගහලා උණ ගහෙන් උඩ පැනලා කර්ණම ගහලා නැවත උණ ගහට කකුල තියෙන අතරේ රහත් වෙන්නේ. දැන් එහෙම කර කර කොහොමද එතකොට රහත් වෙන්නේ? ඒකයි මේක 4 ඉරියව්වෙම කරන්න පුළුවන් දෙයක්. අපි තවම මේකේ මුල යන්තම් මේ අර ඉව කරනවා කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙතන මේ. ඔව් ඇස් දෙක වහගෙනවත් කරන්න අමාරුවක ඒකයි භාවිතා බහුලී කතා කියන්නේ නිතර මේක භාවිතා කරන්න ඕන. හොඳද? බුදුරජාණන් වහන්සේ උපමාව දේශනා කරන්නේ නැහැ නැත්තම්. මේ නුවණ උපද්ද ගන්න කෙනෙකුට සම්මා දිට්ඨිය උපද්ද ගන්න එහෙම නැත්නම් සෝතාපන්න ඵලෙ උපද්ද ගන්න අර අස්ව ලෝමයක තියෙන අස්ව වලිගයක තියෙන ලෝමයක් 7කට පළලා ඒක දැන් 7කට පලන්නවත් පුළුවන්ද කියන්නකෝ. අන්න එහෙම එකකින් දෙපැත්තේ ඉඳලා තුඩෙන් තුඩ වැදෙන්න විදිනවා වාගේ තියුණු ප්‍රඥාවක් නුවණක් තියෙන්න ඕන කියනවා සෝතාපන්න ඵලයට පැමිණෙන්න. එතකොට මේකේ සියුම් තැන් වලට කොච්චර අපි අහු වෙනවද? මොනතරම් අහුවීමක් අහු වෙනවද? මෙතන නුවණ උපද්ද ගන්න තියෙන මේක අමාරුත් නෑ. හොඳ. හැබැයි ලේසිත් නෑ. මේ පංච උපාදානස්කන්ධේ නිරුද්ධුන බවට මෙනෙහි කරලා ඒක නොපිළිගෙන ඉන්න එකමයි. හොඳද? එතන සම්මුතියයි දැන් විදර්ශනාවයි සමතයයි දෙක ඕන එතෙන්ද. ඒ සමාධිය මත තමයි විදර්ශනා කරනකොට ඇත්ත ඇති හැටියෙන්ම අවබෝධ වෙන්නේ. දැන් සමාධිය නැතුව ওই විදර්ශනා කරපුවාම තමයි එක විකෘති හැදෙන්නේ. ඔව්
ඕ ඒකත් දැන් ඔය විදර්ශනා කරනවා කියලා උතන කරාට සමහර විට සමහර කෙනෙකුට මේ අහගත්ත දේ හිත එක්කෝ දැන් එකම දෙයක් සද්දය විතරක් ගැන මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. එක තැනකින් කොහෙන් හරි අහු වෙනවා වෙන්න පුළුවන්. ඒකයි ආයතන 6ෙම නිරෝධය දකින්න කියන්නේ. මෙතන සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා කියන එකේදී මෙහෙම දෙයක් තියෙන විරාජ්. දැන් හිතන්නකෝ දැන් ඔහොම ඉන්නකොට ආයතන 6ෙන්ම එන අරමුණු මොනවා ආවත් පංච උපාදානස්කන්ධය නිරුද්ධුණා කියලා මෙනෙහි කරනකොට දැන් හොඳයි එහෙම මෙනෙහි කිරීම කරනකොට ඒ ආපු ආයතන 6න් ආපු අරමුණු 6ම එනකොට පංච උපාදානස්කන්ධයක්මයි නිරුද්ධුනේ කියලා මෙනෙහි කරනකොට අර ආපු අරමුණ චුට්ටක්වත් පිළිගැනෙන්න බෑ. තේරුණාද? ඒක චුට්ටක්වත් පිළිගැනීමක් වෙන්න බෑ. ආපු අරමුණ පිළිගැනෙන්න බෑ. පංච උපාදානස්කන්ධයක්මයි උපදින්නේ කියලා දැන් නුවණයි මෙයාට. ආයතන 6 උපදිනකොට පංච උපාදානස්කන්ධයක් එතන උපදින්නේ කියලා ආයතන ගැන කියලා දෙනකොට කියලා දීලා තියෙනවනේ නේ. එතන උපදින්නේ නාම රූප කියන එක නේද? ඒවා මොනවද? රූප උපාදානස්කන්ධය මොනවද? ඒවා කියලා දීලා තියෙනවනේ. එතකොට මෙතන ආයතන 6න් මොනවා හරි අරමුණක් එනවා නම් පංච උපාදානස්කන්ධය තමයි උපදින්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ නම් ඒ ආපු අරමුණ පවතිනවද? පවතින්න පුළුවන්ද? පංච උපාදානස්කන්ධය නිරුද්ධයි. එහෙම හිතනකොට දැන් ආයේ ඇහිච්ච ශබ්දය නිරුද්ධන බවට හිතනකොට ඊළඟට තමන්ගේ හිතේ උපදිනවා තව එකක්. මේ අහවල් සද්දේ කියලා. එතකොටත් පංච උපාදානස්කන්ධය නිරුද්ධන බවටම පෙන්වන්න ඕනේ. ඒ කිසිවක්ම හැඟීමක් සිතුවිල්ලක්වත් උපදින්න දෙන්නේ නැතුව. ඕ ඒකලා අපි අරක පංච උපාදානස්කන්ධය නිරුද්ධුණා කියලා හිතලා අහවල් දෙන්නේ කිව්වේ ස්වාමින් වහන්සේ කියලා හිතනවනේ. ඒ හදපු හැඟීම් සිතුවිලි ටික ඒ වෙලාවේ පංච උපාදානස්කන්ධය නෙමෙයි දීපදුනේ. ඒකමයි හැම වෙලාවකම මෙනෙහි කිරීම තියෙන්නේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වන බවමයි. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වන බවමයි. අන්න එතකොට අර ආපු එක අරමුණක්වත් පිළිගන්නේ නැත්තම් එතන දැන් ආයේ උපදිනවද ඒ ආපු අරමුණ මුල් කරගෙන වෙන ආයතනයක්? වෙන ආයතනයක් උපදිනවද ආයේ? ඒක නිරුද්ධ වුණ බවටම පෙන්නකොට මේ ආයතන 6න් එන අරමුණු සියල්ලම නිරුද්ධ වුණ බවට පෙන්නකොට ආයේ නැවත ආයතනයක් උපදිනවද? නැහැනේ. ඒක නිරුද්ධ වුණා නම් ඒක නිරුද්ධ නොවන නිසායි නැවත ඒක පිළි අරන් ඒකට ගනුදෙනු කරන්නේ. එහෙනම් දැන් ඒ ගනුදෙනු කරනවා කියන්නේ නැවත ආයේ මේ ආයතන 6 එකක් උපද්ද ගන්න එක. දැන් නිරුද්ධ වුණ බවටම මෙනෙහි කරන කෙනාට ඒක පිළිගන්නෙම නැත්තම් නැවත ආයතන උපද්දන්නේ. සලායතන කියන ඒවා නිරුද්ධ වෙලා. සලායතන නිරුද්ධ නම් සමුදය කියන එක තියෙන්න පුළුවන්ද? ආය හැංගීම් සිතුවිලි මොනවා හරි උපද්දන එක බෑ. එහෙම කියනකොට හිතේ සමහර අයට දැන් මේ ආයතනයකින් නෙමෙයි උපද්දන්නේ කියලා.
මේ හිතන ටික. ඕ ආයතනයකින් තමයි මේකට කියන්නේ නුවණ සහිත මානසිකාරය. නුවණ යෙදිච්ච මානසිකාරයක්. අවිද්‍යා පත්‍ය සංකාර නෙමේ නුවණ සහිත මානසිකාරයක්. මේ මානසිකාරය කියන එක මෙනෙහි කිරීම කියන එක. ඔන්න ඔතෙන්ද නුවණ එන්න ඕන. එහෙම එනකොට තමා මේකේ සත්‍ය ස්වභාවය අපට අවබෝධ වෙන්නේ. ඉතින් ඔන්න ඔතෙන්න විමසීම කරන්න කියලා හැම කෙනෙකුටම මතක් කරනවා මම. ඔය කියපු විදිහට ඒ කියපු විදිහෙන් බැහැර කෙනෙක් කරනවා නම් එයාගේ තොරතුරු මට නොකියුවත් කමක් නැහැ. එහෙම තොරතුරු ලැබෙනවා නම් මම නැවත පිළිතුරු දෙන එක කරන්නෙත් නැහැ. ඒ අහනේවට පිළිතුරු දෙන්නෙත් නැහැ මම. ඔය කියපු ක්‍රමේ කරන්නේ නැතුව. කෙනෙකුට සමත විදර්ශනා දෙක වඩන්න බැරි වෙයි විදේශ රටවල ඉන්න අයට. නමුත් ඒකට උපරිම උත්සාහවත් වෙන්න වෙලාවක් හදාගන්න. නිදා ගන්න වෙලාවෙන් හරි ටික වෙලාවක් අඩු කරගන්න. මොකද මේක කරන්නේ සසරෙන් නිදහස් වෙන්න. අනිත් කරන ඒවා ඔක්කොම සසරට අයිති දේවල්. සසර නිර්මාණය කරන දේවල්. එනිසා ඔබේ ජීවිතයේ ඔබට සසර ගැන බයක් තියෙනවා නම් සසර ගමන දුකක් කියලා හිතෙනවා නම් එහෙම කෙනාට පුළුවන් තමන්ගේ ජීවිතේ පැයක් දෙකක් වෙන් කරගන්න ඕනම කෙනෙකුට. ඒක බැරි නෑ. එහෙම තවම බෑ කියලා වෙලාවක් වෙන් කරගන්න බෑ කියලා හිතෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සසර ගැන මෙනෙහි කරන්න. සසරේ බුදුරජාන් වහන්සේ සසර ගමන එනකොට විඳපු දුක් පීඩා ගැන කියලා දීලා තියෙනවා. ඒවා මෙනෙහි කරන්න. හතර අපාය ගැන මෙනෙහි කරන්න. ඒ ටික කරන්න ඕන එහෙම හිතෙන්නේ නැති කෙනාට. හොඳද? එහෙම සසර ගැන මෙනෙහි කරොත් තමා එයාට සසරේ භයානකම දැනෙන්නේ. අන්න එහෙම භයානකම දැනෙන කෙනා මේ දේ කරයි. එතකොට හරියටම ඔය කියලා දීපු තොරතුරු ටිකට අනුව මෙන්න පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වුණා නම් ආයේ ඒක ගැන එකක්වත් ඒකේ අල්ලන්න බෑ. පහම නිරුද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් පැනවීමක් වෙන්නේ කිසිවක්ම. ඔන්න ඔතෙන්ද මානසිකාරය කරන්න. එහෙම කරන්නත් යම් කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා නම් මේක කරන්න පුළුවන් කෙනාටත් බැරි කෙනාටත් මේ දේ කරන්න කියලා මම කියලා තියෙනවා. උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් තමන් කුසල මනසිකාරයක යෙදෙන්න ඕන. ඔහේ අපි එක එක දේවල් හිත හිතා තමා දවස ගෙවන්නේ. ඒක අතහැරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික හතර අපාය ගැන සසර ගමනේ බිය තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම මෛත්‍රිය මරණානුස්සතිය ඒ වාගේ දේවල් හතර මහා ධාතු ගැන කුණප කොටස් ගැන ඕවා ගැන මානසිකාරය කළ යුතුයි දවසේ. මේ ඇහෙන දේශනාවන් ගැන
පැය භාගයකට සැරයක් එලාම් එකක් හරි තියාගෙන මම කියලා තියෙනවා පැය භාගයකට පස්සේ ඒ මානසිකාරයෙන් පස්සේ සියල්ල සංකාර ඒවා අවිද්‍යාව නිසා අවිද්‍යාව කිව් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සත්‍යම ධර්මතාවයෙන් නොදන්නාකම මොකද්ද සත්‍යම ධර්මතාවය නම් පංච උපාදානස්කන්ධයක් පෙර නොතිබීම ඔවුනොවුන්ට උපකාරයෙන් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බවක්මයි වෙන්නේ සත්‍යම ධර්මතාවයයි එහෙනම් ඔච්චරලා කරේ සංකාර නමුත් සිද්ධ වෙලා තියෙන්නේ නම් පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වුණ බවමයි කියලා පෙන්වුවා ඒක විනාඩි 2-3ක් පුළුවන් නම් එතෙන්ද හිත තිබ්බා නැත්තම් ආපහු ආයෙත් එතනින් පස්සේ පැය භාගයකට පස්සේ එලාම් එක වදින්න ෆෝන් එකේ තියාගත්ත හැමෝම අතේ ෆෝන් තියෙනවනේ ආයෙත් අර කුසල මානසිකාරය ආයෙත් කරගෙන යනවා වැඩපොළ කරන අතරෙත් ඒ මානසිකාරයක් කරගෙන යනවා ආයෙත් පැය භාගයෙන් භාගයට ඕන් ඔය දෙක කරගෙන යන්න කියලා කිව්වේ ඉතින් මම උපදෙස් දෙනවා ඔයගොල්ලෝ කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ කරනවා නම් කෙනෙක් එයා සාර්ථක වෙයි ඔය තොරතුරු ටික හොඳට මතක තියාගෙන කටයුතු කරන්න ඕගොල්ලොන්ට දැන් මම අවස්ථාව දෙනවා අද දේශනාවේ අපැහැදිලි තැනක් තිබුණා නම් නොතේරිච්ච තැනක් තිබුණා නම් කාට හරි අහන්න තේරුණා නම් ඉතින් සම්පූර්ණ අර්ථ ගිහින් තියෙන්න ඕන ඔව් දැන් අවස්ථාව දීලා තියෙන්නේ ඔව් ඔය මෙතරම් බුදු ගුණ විපරිත වැඩ කරනකොට ඇත්තටම සිතට තියෙන පීඩනය අඩුයි. ඒක පුළුවන් තරම් අර රාග දේශ මොහ ඒ කියන්නේ ඒක ගැලීම් වලට එන පීඩනය අඩුයි මට නම්. ඇහෙන්න දැන් එහෙමද? ඔව් ආයෙත් ඇහෙන්න හයියෙන් කතා කරන්න ඕන ඇහෙන්න ඔව් පංච උපාදාන ස්කන්ධය විරුද්ධ වෙන බවට මෙනෙහි කරන අවස්ථාවේදී පංච උපාදාන ස්කන්ධේ නාම රූපදී එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකෝඩ හඳුරන්නේ දැන් අපි බාහිර නොගන්න බවතනේ කියන්නේ එතෙන්දී එතකොට ඒ අවස්ථා හතරෙන්ම නිරුද්ධ වෙන බාහිර ගන්නේ කියන්නේ ඒ අවස්ථා හතරම නිරුද්ධයි කියන්නේ මොන අවස්ථා හතරද මොන අවස්ථා හතරද අවස්ථා හතරක් කියමුනේ දැන් ඔබ ආවන්තේ කියන්නේ රූපේ විඥාණයට එකතුයි කියලා රූපේ විඥාණයට එකතුයි කියලා වචනයක් කිව්වද මම ඒ කියන්නේ දැන් රූපේ හට ගැනීම විඥාණය කියලා ඔබ වහන්සේ සඳහන් කරේ ඒක මොකක්ද? ඒක තමයි ඔයගොල්ලන්ට ඇහෙන එක වෙන එකක් කියන එක වෙන එකක් හොඳද මම කිව්වේ රූපේ කියන්නේ විඥානය විසින් උපද්දන එකක් කියලා රූප උපාදානස්කන්ධය උපද්දන්නේ විඥානය විසින් කියලා මම කිව්වේ වෙන දෙයක් නම් කිව්වේ නෑ මම කමන්න තේරි හරි ඒකට හාමුදුරනේ ඔව් ඒකවල රූප වේදනා සංඥා සංකාර එකටනේ හාමුදුරනේ හට ගන්නවා කියන්නේ මම අන්නේ කේලි හාමුදුරනේ රූප වේදනා සංඥා සංකාර කියන ටික නෙමෙයි ඔය පහම එකට හටගන්නේ
පංච උපාදානස්කන්ධයක් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒ පහම එකට හටගන්නේ. එතකොට ආය මේ අර හතරක් හටන් විඥානේ නැතුව ඒක හට ගන්නවද? නැහැ. ඔය පහම එක මොහොතේම එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන එකක්. ඒකෙන් එකක්වත් වෙන් වෙන්නේ නැහැ. තේරුණාද? ඒක මට අර පැහැදිලි වෙන්නේ නැහැ හැමෝටම අර මේ එතකොට අර රූපේ මේ විඥානයේ මත්සන්දියේ චුට්ටක් පැහැදිලි කරගත්තා. මම ඒකයි බැලුවේ මොකක්ද ඒ කිව්වේ කියලා මට ඒක ආවිනේ යදාක් මට ඕනේ. දේශනාව අහගෙන හිටියද හොඳට? ඒ විදිහටම නෑ. ඒකනේ. පොඩ වගේ. ඕ ඒ මග හැරිච්ච ඒ වගේ තමා විසඳෙන්නේ නැත්තේ. නේද? කමක් නැහැ. ඔය පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එකට උපදින්නේ. එකටම අවසන් වෙන්නේ. එතනදී රූප උපාදානස්කන්ධය කියලා යමක් කතා කරනවා නම් ඒවා මුලින් එනකොට නාම රූප ගැන කතා කරා. නාම ධර්මතා ගැන රූපය ගැන කතා කරා. හැබැයි මෙතෙන් එනකොට ඔය රූප කියන රූප උපාදානස්කන්ධය කියන එක උපද්දන්නේ හිතෙන්. ඒ කියන්නේ විඥාණයෙන්. දැන් නාම රූප විඥාන කියලානේ කියන්නේ ඕනෝන්ට උපකාරයෙන්. නාම රූප හේතුවෙන් විඥානයත් විඥානයේ හේතුවෙන් නාම රූපත්. විඥාන හේතුවෙන් නාම රූපත් නාම රූප හේතුවෙන් විඥානත්. එතකොට හේතුවයි ඵලයයි දෙකම එක මොහොතේ පෙරපසු නොවි ඕනෝන්ට උපකාරයෙන් උපදින්නේ මේක. ආයි රූපේ ඉපදිලා විඥානේ උපදිනව නෙමෙයි. විඥානේ ඉපදිලා නාම රූප උපදිනව නෙමෙයි. හේතුවයි ඵලයයි දෙකම එක මොහොතේ සහජාත ප්‍රත්‍ය කියන්නේ මේකට. ඒ කියන්නේ එකම මොහොතේ මේ පංච උපාදානස්කන්ධය උපදින්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ නාම රූප විඥාන කියන ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමා පංච උපාදානස්කන්ධය කියන්නේ. ඔය පහම එකට උපදින්නේ. එතකොට ආයේ මේ බාහිර රූපයක් කොතෙන් දෙන්නේ නැහැ. රූප උපාදානස්කන්ධය කියන එක හොඳට මතක තියාගන්න. ඔය එළියේ කොහොවත් හම්බෙන එකක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ ගැන කතා කරා පූර්ව භාග ප්‍රතිපදාවේ. ඒක කතා කරේ මේ තමන්ම කියලා මේ ශරීරේ බාර අරන් තියෙන එක නතර කරන්න. මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා යමක් කතා කරනවා. රූප උපාදානස්කන්ධය කියනකොට හතර මහා ධාතුත් උපාදාය රූපත් කියලා කියනවා. ඒ සියල්ලම උපද්දන්නේ විඥාණය විසින්. විඥාණය විසින් රූප උපද්දන්න බෑ. උපද්දන්නේ හැඟීම් සිතුවිලි ඒවා නාම. මෙතෙන් නෝ රූප කියලා හම්බෙන්නේ ඔක්කොම නාම ගණයට වැටෙනවා පංච උපාදානස්කන්ධෙම. ඒක ඕගොල්ලන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. හොඳද? පංච උපාදානස්කන්ධයක් කියන්නේම නාම ධර්මතාවයක් බවටම පත් වෙනවා. ආය රූපයක් ගැන උතන කතා කරන්න දෙයක් නැහැ. ඒකෙන් වෙන් කරන්න බෑ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. දැන් විඥානයේ විසින් නාම රූප උපද්දන්නේ නාම රූප විසින් විඥානය. ඕනෝන්ට උපකාරයෙන් හේතුවයි ඵලයයි දෙකම එක මොහොතේ. එතකොට විඥානයේ විසින් නම් නාම රූපේ ඉපැද්දුවේ. දැන් නාම ධර්මතා කියන්නේ වේදනා සංඥා සංකාර ටික සිතුවිලි චෛතසික. එතකොට දැන් හිත විසින්ම මේ විඥානයේ විසින්මයි රූප උපාදානස්කන්ධය උපද්දලා තියෙන්නේ. දැන් රූප උපද්දන්න පුළුවන්ද? එහෙනම් ඒකත් නාම ගණයටම වැටෙනවා. ඒ ටික නොකිය හිටියනම් තිබ්බා කියලා හිතනවා දැන්.
ඕගොල්ලොන්ට පැටලෙනවා හැම කියපුවාම ඕගොල්ලොන්ට හිතා ගන්න බෑ. ඔය අපි දැනගෙන හිටපු තොරතුරු ඔක්කොම කැලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන තොරතුරු ටිකට. අද වෙනකොට රූපය කියන එක රූප උපාදානස්කන්ධයේ හුඟ දෙනෙක් මේකට මේ හිසේ ඉඳන් දෙපතුල දක්වා මේ කුණප කොටස් ටිකට හතර මහා ධාතුවට ගලපලා තියෙන නිසා ඒවල් හෙන්නේ නැත්තේ. මුලින් පංචස්කන්ධය කියලා යමක් ඕගොල්ලෝ කතා කරා ඔක්කොම මේකට ගැට ගහගෙන. එහෙම තියෙද්දි කොහොමද ඒවා ඔක්කොම රූප නෙමේ නාම ධර්මතා කියනකොට පිළිගන්න අමාරුයි. ඕගොල්ලන්ට පිළිගන්න බැරි වුණත් පිළිගත්තා හෝ නොපිළිගත්තා මට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ තමයි දේශනා කරන්න තියෙන්නේ. කමන්නේ දේශනාව අහන්න ආයේ. නැවත දේශනා දාන්න ටිකක් පරක්කු වෙයි. අද දේශනාව 32 දෙවෙනි දේශනාව. යම් දවසක වැටුණාට පස්සේ හොඳට අහන්න. අහලා අර්ථ ගන්න කලබල වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඒ ගැන හොයන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ට පිළිවෙල කිව්ව අද දේශනාවෙත්. විදර්ශනා කරන්න ඕන පිළිවෙල අද දේශනාවෙත් කිව්වා. සමත විදර්ශනා දෙක වඩන හැටි. ඒ දේ කරන්නකෝ. ඒ කියපු පිළිවෙල. ආයේ මේක නාමද රූපද කියලා හොයන්න යන්න ඕනේ නැහැ. පංච උපාදානස්කන්ධයක් අපට හම්බ වෙලා නැහැ. ඒ නිසා ඒක ගැන ආයේ හොයන්න ඕනේ නැහැ. පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වුණා කියලා විතරක් මෙනෙහි කරන්නකෝ එන ආයතන 6 මොන අරමුණාවත් ඒ ඇති. හොඳයි. ආයෙනම් වෙන කාටවත් අදහස් නැහැ වාගේ. එතකොට බලමු. හොඳයි අද දවසෙත් අපි සෑම සියලු දෙනා විසින් මේක රාශී කරගත්තා වූ සියලුම කුසල් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් අපවත් ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවිවරුන්ට අපි මේ පින අනුමෝදන් කරමු. අනුමෝදන් වීමෙන් සතුට සිත් ඇති කරගන්නා දෙවිවරු විසින් මේ පින්වත් පිරිසට යහපත් පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් සලසත්වා. ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඔබ මම නමින් මිය පරලොවගේ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුෙන් සිටිනම් මේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් කරමු. අනුමෝදන් වීමෙන් ඒ අයගේ ජීවිත යහපත් භාවයට පත් වේවා. ඒ වගේම අපි සෑම සියලු දෙනා විසින් මේක රාශී කරගත්තා වූ සියලුම කුසල් මාව පැවිදි භූමියට පත් කරගෙන මාහට දහම් විනය කියා දුන්නා වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි මේ සියලු කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වීමෙන් උන්වහන්සේගේ කායික රෝග පීඩා සුවපත් වී මේ ජීවිතයේදීම උතුම් අරහත්ත්වය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් ඒක රාශී කරගන්න යෙදුණු සියලුම කුසල් මේ පින්වත් පිරිසට අනුමෝදන් කරනවා. අනුමෝදන් වීමෙන් මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධය සුවසේ ලබා ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.